හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඉඩම් වංචා චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රී බත්තරමුල්ල ප්‍රදේශයේ පැලවත්ත පිහිටි නිවසේදී සිදු කර ඇති අතර සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ පරිදි හිටපු අමාත්‍යවරයා කූටලේඛන සකස් කිරීම හරහා කැලණිය ප්‍රදේශයේ ඉඩමක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමේ චෝදනාවකට ලක්ව සිටිනවා. මෙම ඉඩම 2010 වර්ෂයේදී කිරිබත්ගොඩ නවනගරයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රජය විසින් පවරාගෙන තිබූ රජයේ ඉඩමක් බවත් වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුමේදී මර්වින් සිල්වා මහතා සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා ඉඩම් වංචාවට සහාය දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අනුව මර්වින් සිල්වා මහතා ඇතුළු මුළු සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම අද දිනේදී අධිකරණය හමුවට පමුණවා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.